Hello friends, ඉතින් අද අපි ප්ලේ කරන්න යන්නේ Granny for the Mortuary Madness කියන ගේම් එක. ඉතින් මේක ඔෆිෂියල් රිලීස් වෙලා නැති අන්ඔෆිෂියල් ගේම් එකක්. ඉතින් මේක අතරම ගත්තොත් ෆෑන් මේඩ් ගේම් එකක් කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් D-Group එකකින් අතරම මේ ගේම් එක රිලීස් කරලා නැහැ. හැබැයි වෙනත් අය Granny 4 කියලා ගේම්ස් තව රිලීස් කරලා දෙනවා. ඉතින් මම තව ප්ලේ කරපු එකක් තමයි Granny 4 The Rebellion ගේම් එක. ඉතින් මේක Mortuary Madness එහෙනම් අපි ප්ලේ කරලා බලමු. Granny Grandpa දෙන්නම දාලා අපි ෂෙන්රිනාගේ ෂෙන්රිනා ඕනේ අම්මෝ ෂෙන්රිනාට බය හිතෙනවා. එයා එකපාරටම ඇවිල්ලා බය කරනවානේ. ෂෙන්රිනාගේ මම ඇන්ජලිනා අපි දැම්මා. ඒ වගේම තමයි මෙතන ෂෙන්රිනාගේ පුතාවට පේනවා ඉන්නවා. එයා අංග විකල ළමෙක්. හරි. අපි easy mode දාලා තමයි ප්ලේ කරන්නේ. එහෙනම් අපි 3 2 1. ඉතින් Granny හැම ගේම් එකකම වගේ මේ ගේම් එකෙත් අපිට දවස් 5ක් දෙනවා. ඔයාලා දන්න. හරි. යතුර තියෙනවා. අපිට ඉතින් ඔයාලා දන්නවා මේ යතුරෙන් කරන්න තියෙන්නේ මෙන්න මෙතන මේ දොර අරින එක. ඉතින් අපි මොලෙන් ගහන්න ඕන ගේම් ගොඩක් තියෙනවා මේකේ අපි ගාලා බලමු. දැන් Granny Grandpa Angelina එළිය ඇති. හරි. Grandpa හිටියා යාළුවනේ. ඉතින් Grandpa අම්මට ඉතින් Granny එනවා වගේ. Granny අපිව දැක්කා. ඒ වුණාට එයාට කියන්න බෑ මම මෙහෙම ආවා කියලා. අපි මේ අතර මොකක්ද විහිත් කරලා මේ කියන්නේ. ඉතින් දැන් Granny එනවා මෙතෙන්ට අනිවාර්යෙන් මොකද ගේම් එක හදපු එක්කෙනා හදලා තියෙන්නේ අපි මම ඔයාලට එක තවදුරටත් විස්තර කරන්නම්. එතනින් ආය අපි පැරදීමට පැරදෙන්න වගේ කියොත්. හරි. අපි දැන් මෙතන මේ පෙට්ටියක් පෙට්ටියනේ කබඩ් එකක වගේ සීන් එකක් ඒක ඇතුලේ හැංගිලා ඉන්නවා. ඔයාලට පේනවා Granny ආව මං කිව්වා අනිවාර්යෙන් Granny මෙතන එනවා කියලා. හරි. දැන් මෙහෙමනේ Granny අපි මේක ඇතුලේ හැංගෙනවා දැක්කොත් Granny ඉතින් අපි මේක ඇරලා ගන්නවා අපිට. Granny ගියා අපි unhide button එක ක්ලික් කරලා පොඩ්ඩක් හොඳින් බලන්න මේ පැත්තේ Granny ඉන්නවද කියලා. සාමාන්‍යයෙන් මේ පැත්තේ Granny නෑ. හරි. මේ මණ්ඩෝති යතුරු තියෙන තැන. යතුරු පා වෙනවා. එන ආතල්. හරි Granny ඔහොම ඉන්න. මම යන්නම් මේ පැත්තේ. මට ගමනක් තියෙනවා. නෑ පෙන්නේ. මෙතන තියෙනවා ක්‍රෝබා එක. ක්‍රෝබා එකෙන් අපිට වැඩක් තියෙනවා කරගන්න. හැබැයි අපි කොහොමද මේක අරගමු. ඒකේ තියෙනවා මොන හරි. පේන්න කවුරුත් නැහැ. හැබැයි මම දන්නවා පිටිපස්සේ ඉන්නවා Granny කියලා. අපිට තියෙනවා මේ ලීඩ් එක කඩා ගන්න. Granny දැක්කේ නැහැ. හරි. මේ දොර වගේ සිද්ධිය තල්ලු කරලා එතෙන්ට අපි කෝවා එක නික් කරලා මොකද ඒකේ නම මොකද ට්‍රැන්ජ් මොකක් හරි සිද්ධියක් මේ ගන් කොහොම හරි ඔයාලා අර විදින එකක් හරි අපි සද්දයක් දාලා මේ දෙන්න ඉන්නවා අනේ Granny එනවා ඔයා එන්නද යා එනවා යා Grandpaවත් එක්ක කරන්න පුළුවන්. ඒකට මාත් ලේසි දෙන්නට මත වර දියලා ගන්න. මේක ලෝඩ් වෙලා නෙත් තියෙන්නේ. බලමු අපි ලෝඩ් වෙලාද කියලා. ඒක ලෝඩ් වෙලා. මේක ඇතුලේ මට සද්දයක් කරලා නිකන් හුස්ම ගන්නවා වගේ ඉන්නේ ෂෙන්රිනාගේ පුතා. ඉතින් එයා ඇත්තටම අංගවි කියලා ළමෙක්. ඕකේ. වරින් යකෝ. ඇයි මේ එන්නේ නැත්තේ? අනේ එයා ගිහිල්ලා. අපි සද්දයක් දාමු. දැන් අතරේ. එන්නේ නැද්ද ඔයා? මං එන්න ඕනද? කපාටම ඇවිල්ලා ගැහුවාම මේ ආ එන්නේ නැති පාටයි නේ. වරෙන් යකෝ. ආයෙ නෑ බුදු අම්මෝ එනවා. ඔයා එන්න ඔයා හොමෙද්දී මම මෙහෙම තියනවා. ඉතින් මේක easy mode හින්දා Granny විනාඩි දෙකකට නෙදි. හරි WhatsApp එකද දැන්? අනේ මෙයා මේ මී කතුරක් දාලා අපි මේ කතුරට ආතල්ලයක් දෙමු. හරි. අනේ Grandpa එනව නේද? මම Grandpaට බයයි මොනවා වුණත් මොනවා වුණත් බයයි ඩයල් එකට මම.
ඔයාලා දන්නා ඇයි බය කියලා. ඇන්ජලිනත් එනවානේ. සැවොම එක්වී මට කෙලවන්න හදන්නේ. කමන්නේ ඔයාලා එන්නකෝ මම මැරුණත් කමන්නේ. හොඳන්නේ. එන්න ඉතින්. අපිට බය වෙලාද? අනේ ඉන්නකෝ ග්‍රෑන්ඩ්පා. ග්‍රෑන්ඩ්පා. අපි පිටිපස්සෙන් ගිහිල්ලා අතල දෙමු. ඉවරයි ඉතින් ආයෙත් හරි වා මාව දැක්ක තමයි උනට වා මැරුණා. මට දෙන්නකෝ ආයේ ගන්න එක. හරි thank you. හරි thank you. මේ අපිට මේ ඇත්තටම ගත්තොත් මේ ගන්න එකේ ඇත්තටම මම මේ ප්ලේ කරද්දි මගේ පොඩි මල්ලි කෙනෙක් මෙතන ඉන්නවා. උදාහරණ දෙනවා. උතමේ මාත් එක්ක හැමදාම මේ ග්‍රැනි ගේම් ප්ලේස් ග්‍රැනි ගේම් එක ප්ලේ කරද්දි උතමේ මාත් එක්ක ඉන්නේ. ඒතර මාත් කවුරුදලිකව බයයි. සමහර හොර ගේම්ස් වලට බයයි. ඇන්ජලිනා ඔයා කොහෙද? වරින් යකෝ. යෝ 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 බලමු. එයා මන් දිහා බලන්නේ නැහැ. ඕකේ. යම්මුයි. හරි යන්නේ. යන්න. හරි ලස්සනම මරු. එතන දුකයි. එතන මට දුකයි. මෙතන තියෙනවා මෙයා දෙකක්. ඇමෝස් දෙකක් කමක් නැහැ. මේකටල මොනවද බලමු තියෙන්නේ? ඒකටල මොකුත් නැහැ නේද? මෙහෙ මොනවද තියෙද? මම හිතනවා මේ මොකුත් නැහැ කියලා. ඇයි බං නැමුනේ හිටගන්නේ. මෙතන තියෙනවා අඩු සිරහට. කවුද ග්‍රැනීද? එතන මට ඔයාලට එඩිට් කියලා මේ එළියන්න අමාරුවක් නැහැ. හරිද? ඒකට තියෙනවා. කවන්නේ නැහැ නේද? කවන්නේ නැහැ. මේක මෙහෙන් දාගන්න. මෙහෙන් දාගෙන පොඩි වැඩියක් තියෙනවා ඉක්මනට කරගන්න. මේ අතුර ඕනේ. මෙතන එහා පැත්තේ තියෙනවා පොඩි බින්ගයක් වගේ සීන් එකක්. මෙතනින් දාගනි. හරිද? මට දුක දිගන්නේ දැන් ග්‍රෑන්ඩ්පා වුත් තමයි ඈ. ග්‍රෑන්ඩ්පා නෑනේ. දැන් ග්‍රෑන්ඩ්පා ආවොත් ඌ අර තුවක්කුව ගන්නවා. එතනම අයි දන්නේ ග්‍රෑන්ඩ්පාට තුවක්කුවක් දීලා දෙන්නේ. මේ ග්‍රෑන්ඩ්පා නෑ. ඔය ඇන්ජලිනා මතුවෙන්නේ මේ මෙතන උඩ මේ එක කාමරයකින්. මේ බ්‍රයිට්නස් මොකද සිද්ධිය? බ්‍රයිට්නස් හරි. මේ අතුරයි මම මෙහෙ ගෙනියන්නේ. මේ අතුර ඕනේ මේ මෙතන. මේක සේෆ් කී එක. සේෆ් කී එක ඕනේ අපි රිමෝට් එකක් ගන්න. මේක ඇරියාම රිමෝට් එකක් හම්බ වෙනවා. එන අතර. හරි ගත්තා දිව්ව දැක්කොත් ඉවරයි. ගත්තා දිව්ව මේ මෙතනින් මතුවෙනවා ඇන්ජලිනා. හරිද? දිව්ව මේක දාගන්න මෙතනින්. ඊට පස්සේ අපිට අනිවාර්යෙන්ම ඕන වෙන දේක් තමයි ග්‍රෑන්ඩ්පා ඉවරයි. ඕන මගුල කරන්නත් මේක ලෝඩ් කරලා තියාගන්න ඕනේ. ඒ කවුරුත් නැහැ නේ. මේක දාගමු. බෑනේ ඕනේ. ඒක දුකයි. නේ? එතන කොම්බඩ දාගන්න. මම දන්නවා දැන් තුන් දෙනාම ඇහැරලා කියලා. හරි තුන් දෙනාමවත් නැහැනේ. අන්තිමට වැරු ඇන්ජලිනා ඔයා කොහොමද ජීවිතේ වාගේ? එයා මාව දැක්කේ නෑ හැබැයි. එයා මාව දැක්කේ නැති හින්දා මම මෙතනින් මාරු වෙනවා. මට දෙන්න මාස්ටර් කී එක. අනේ වා එන්නකෝ. අනේ යා යනවා. ඔයා යන්න බයි. බයි කිව්වා. අනේ මාරිසියකෝ. හරි මාස්ටර් කී එක හරි. ඇත්තටම මාස්ටර් කී එක මොකේද ඕනේ කියලා මං හරියටම දන්නේ නැහැ. හරිද? මත් මේ ගේම් එක ෆස්ට් ටයිම් ගහන එක මං ගහලා තියෙනවා. හැබැයි තාම එක සැරයක්වත් මං හිතන්නේ නෑ මම එක සැරයක් දිනුවා. ඒකෙදි මට මාස්ටර් කී එක ඕනේ නැහැ. මං ඔයාලට කියන්න බැරි වුණා. මම මේකේ අද මේ escape වෙන්නේ අර කෝච්චියක සීන් එකකින්. හරිද? මං කලින් දොරකින් පැන්න අර එහා පැත්තේ තියෙන. ඒකට මාස්ටර් කී එක ඕනේ වුණ නැහැ. හරිද? තුවක්කෝ නේද? අපි මෙතනින් පයිමුද නැත්තම් මේ අපි මේ පැත්තේ පොඩි සද්දයක් දාමු. එතකොට බොහෝ දුරට කට්ටිය එයි.
දැන් අර පල්ලෙහාට බඩු ටික දැම්ම හින්දා සෙට් එක පල්ලෙහා ඉන්නේ. ඉතින් මෙතන සද්ද කරලා අපි යනවා. බලන්න කවුරු හරි ඉන්නවද කියලා. වෙලාව කොයිද මම කොච්චර ගිහලාද විනාඩි 9ක් ගිහිල්ලා. අනේ 9ට වඩා හරි. මෙතන කවුරුත් නැහැනේ. මේ මොකද්ද? මාස්ටර් කී එක. මෙතන රිමෝට් එක මම දැම්මා මෙතනට. මේ තියන්නේ මේ රිමෝට් එක නේද? හරි. කන්ට්‍රෝල් පැනල් කී එකක් තියෙනවා. ග්‍රැනිට් එනවා. මම ඇත්තටම කැමති නෑ ග්‍රැනිට කියලා මේ ඇමෝස් නාස්ති කරගන්න. කවන්න ඔයා එන්නකො. ඔහොම එන්න. ඔයා එහෙන්ෙදි මම මෙහෙන් යනවා. මම ඇත්තටම අවශ්‍ය වෙන එකම දෙයක්. ඒ මොකද්ද කිව්වොත් අතර මං හිතාගෙන හිටපු දේ මට කරන්න බැරි වුණා යාළුවනේ. ඔව් යාළුවනේ. ඒකනේ යාළුවනේ. අනේ මං හිතාගෙන හිටපු දේ මට කරන්න දීපන් ගෑණින් ඵලයන් ගන්න වාදයක් නෙවෙයි. බහයි කියාවේ. අනේ එනවා නේද? ෂේප්මන්ට් දාගන්න බැරි නේද? I see තමයි. දැන් I see වෙනවා මට. මොකුත් නැද්ද? මොකුත් නැහැ. යාළුවෝ මම ඉවරයි. පළවෙනි දවසේ ඉවරයි. දෙකයි ජීවිතේ. මම රෙකෝඩින්ග් එක පෝස්ට් කරලා ආය ගන්නම්. පෝස්ට් කරලා ගන්න මේ. හරි අපේ පළවෙනි දවසේ ඇත්තටම අපි කරගත්තේ පොඩි දෙයක් කරගත්තේ. අර දොර අරගත්තේ විතරයි වගේ මට මතක. ඔව්. කමක් නැහැ දුකක් නැහැ. අර මේ මොකද ටන්ජ චුජ හරි මොකක් කරේ තිබ්බේ ගන්න එක. මේ ඒ සිද්ධිය මොනේ මේ ආය උගේ වක්ක ගන්න. කන්ට්‍රෝල් පැනල් එකේ ගිහලා දාගමු. මට මතක විදිහට ඒ ගන්න එක කොහෙද? ඇත්තට මට මතක නෑ ඒ ගන්න කොහෙද කියලා. සද්දයක් එන්නේ නැති වෙන්න දාගෙන බූරුවෙක්නේ තනි කර බූරු වෙන්නේ ඉතින්. ගාවමු ගාවේ. ඔයාලා දන්නවා වෙච්ච දේ. හරිද? තව දවස් 3යි අපිට තියෙන්නේ ඇත්තටම මම ගොඩක් කනගාටු වෙනවා ඒ පිළිබඳව. අනේ ඔයාලා ඉන්නකෝ. එපා පොඩ්ඩක් ඉන්න ෂේප් එක ගන්න. I also see you. ඔය දීපන් කපා. ඔක්ගන්නේ දීපන්. ඔදැයි. ආයෙ නම යමෝන ආස්තිව සිද්ධියක් කරන්නේ කෙලිම හෙඩ් ෂොට්. හෙඩ් ෂොට්. හෙඩ් ෂොට් දෙන්නට පොඩ්ඩක් වැදුනේ. පොඩ්ඩක් දුකයි. හරි. දැන් මොකද ගන්න තියෙන්නේ? කන්ට්‍රෝල් පැනල් එක හරි. මේක ලෝඩ් කරගෙන එන්නකෝ. අර මේ ෂේම්රිගේ පුතාට වෙඩි තියන එක එන අමාරු වැඩක් කියලා හිතන් ඉන්නවා. ඌ අපි ලේසි වැඩක්. ඇන්ජලිනත් තමයි කියලා. ඇත්තටම ඔයා දන්නවා මම ඒකද මේ
ඇමෝස් දෙයක් ගත්තේ අරුට එකක් ඇත්තටම මදි වෙනවා උට එකක් උට පළවෙනි එක වදින්නේ මොන මකුල කරා උඩ අපේ යන්නේ ඔව් බං මේක දැම්මා ගත්තා දිව්වා දිව්වා උඩ බුදු අම්මේ උ කණ්ඩේනවා බුදු අම්මෝ ඈ වරින් යකෝ උට බයයි ඈ අයිකෙම් නේ හෙඩ් ෂොට් හරි බලන්න මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා අඩෝ අයකටස් තියෙනවා මට ගොඩක් සතුටුයි ඒ ගැන මේ මුට දාලා තියෙන කෑම බලන්න විදිහක් නේද මුට දීලා මේවා ඇත්තටම අපි මේ වයකටස් මේක මේ ඌ ඇඳගෙන ඉන්න ගෙදි එන ගැම්මක් එතනින් ග්‍රෑන්ඩ්පා එනවද එම නිසා අපි ෂොට් ගන්න එක අරන් යමු මෙතන කෝබා එක තියෙනවා හරි මෙතන මොකුත් නැහැ නේද මෙතන මොකුත් තියෙන විදියකුත් නැහැ ඔයා මේ වෙලාවේ මේක දැම්මත් ඔයාලට කරන්ට් එකක් මැරෙනවා ඊළඟ බඩු තියෙනවා අපිට දැන් පොඩි වැඩක් තියෙනවා ග්‍රැනි ආවට අපි මේක හැංගෙම මොකද අපේ ඇමෝස් ඔක්කොම කරාද මේ ගේම් එකේ මේ ඇමෝස් දැන් ඉතින් ගේම් කරලා ග්‍රැනි ගොඩක් අපි හිතුවේ නැත්නම් වල ඇමෝස් තියෙනවා ඇමෝනේ ලෝයි මේක අඩු මේකේ නාතල ගේම් එක හුස්ම ගන්න හිනේ අපිද මේ යන්න ඇතිනේ යන්න ඇතිනේ දැන් නම් ඇත්තටම මම යන්න ඇති මොකද ජීවිත කොහමද ග්‍රෑන්ඩ් පයි දෙන්න නේ ඩෙමෝස් ඉවරයි ලෝඩ් කරගෙන එන්න ඕනේ එයා එහෙන් යනවනේ මේ දැන් අපිට හොයන්න දෙනවා පොඩි ඉලක්කමක් අංක 5 ඔව් මං හිතන්නේ ඒක හොයාගන්න ඕන කොහොම හරි මේ මට හැබැයි ලොකු සැකයක් තියෙනවා මේ පැත්තේ ග්‍රෑන්ඩ්පා ඉන්නවා කියලා ඇත්තටම නෑ ග්‍රෑන්ඩ්පා මේ මෙතනට මේ වලට පේනවා යාළුවනේ මෙතන ගහන්න තියෙනවා මේ මන් නිකන් මේ නිකන් එකක් ගහන්න මේක වැරදි ගන්න මම කලින් ගහපේ මට මතක නෑ ඒක 25යි කොහොම හරි හොසින් නැති මේකෙත් රටාවන් 3යි තියෙන දැන් ඔයා දන්නවා ග්‍රැනි ගේම් ඔෆිෂියල් 3ක් තියෙනවා ග්‍රැනි 3 එකේ රටාවල් 6ක්ද 5ක්ද කොහෙද තියෙනවා මේ අර අංකේ නෑ මෙයා මේ පොඩ ඉන්නවා හරි පොඩ පෝස් බා මේ මෙතන ගහලා තියෙනවා අනේ තව එක දෙයක් තියෙනවා ගහලා තියෙන්න ඕන තරම් අනේ ග්‍රෑන්ඩ් පායනවා මම යාට කියනවා මම අතන බයයි
බලමු එක විහිත් එක ඇති. එන්ජලිනා නෝ එන්ජලිනාට මම බය නෑ පොඩ්ඩක්. දැන්ද බය වෙනවා. ඇන්ජලින්ට බය නැති වුණාට ග්‍රැනීට බයයි. මේ මෙතන අංකයක් තියෙනවද? මේ එතනත් නෑනේ අනේ. ඕගනේ. එතනත් නෑ මෙතන. මේ අනේ කොහෙද මේ තියෙන්නේ? ඒ අංකය ඕනේ එතන තියෙනවා බ්ලූ කී කියලා. එකෙන් එතකොට ගොඩක් දේවල් වලට කරගන්න පුළුවන්. මම හිතනවා මට මෙයාට ආකල්යක් දෙන්න පුළුවන් වෙයි කියලා. එතන අපි ටෙස්ට් කරලා ඔයා එන්න ළඟට වෙන්න. එන්න ඉතින් ඔයා. තව එන්න. ආව මං ගියා. ඒක මාරාතල් නෑ. මේ කාමරේ අංකයක් ගහලා තියෙද? ඒක නෑ. මේක බලන්න බැරි වුණා අපිට. ඒකෙත් නෑ. මේකට අවශ්‍ය අතුරු ගන්න තමයි අපිට ඕන. අපි හිතපු තැන මෙහෙත් නෑ නේද? දැන් මම අවුත් දෙනවා. Where are you? I see you. මෙහෙත් නෑ නේ.
මොකක් හරි වැඩකට. බලන්න මොලෙන් ගහන ගේම්ස් මෙන්න බඩු තියෙනවා. බලන්න මොලෙන් ගහන ගේම් එක. ඒද අපි දැක්කට දැක්කේ නෑ. මේ රිමෝට් එක මෙතනට කොහෙන්ද ආවේ? සිරාවට මේ රිමෝට් එක එතනට එන්න විදිහක්ම නෑනේ. මම දොර ඇරියානේ බං. දොර ඇරලා අර පොඩි එකම මැරුවානේ. I also see you. මේ ආ එහෙන් එනවා කියන්නේ පොඩි කේස් එකක් ඈ. සාමාන්‍ය හොඳ ලොකු කේස් එකක් හැබැයි. ඒක ඩැමේජ් කේස්. හරි මේකේ හැංගුණා. ඉතින් අපි පොඩි වෙලාවක ඉමු මම හිතනවා ගේම් එක පෝස්ට් කරනවා. ඔයාලගේ රෙකෝඩින් එක පෝස්ට් කරනවා. හරි ඉතින් යාලා යන්න ඇති. Okay. සිරාවට අඩෝ අන්තිම දවස මම ගොඩක් දුකයි. ඔව් අන්තිම දවස. කවන්නේ. අවුල අපිට තව පොඩි වැඩ කොටසක් තියෙනවා. ෂේප් එකේ මේ දවසේ කරගන්න පුළුවන් අපි පරිස්සමෙන් කරගමු මේ වැඩ ටික. අතන ඉන්නවා ග්‍රෑන්ඩ්පා. මොකද කිව්වේ මොකද? දොර ගාවට ගියා. ඒතකොට කරන්ට් වැදුනා. එහෙම සීන් එකක් නේද? ඉතින් යාළුවනේ අපි පෙරදුනා. හරි ඉතින් අපේ පළවෙනි උත්සාහය නැතිලා ගියා. හරි කොහොම හරි යාළුවනේ ඉතින් මම ආයෙත් පටන් ගත්ත දැන් මම ඉන්නේ 4 වෙනි දවසේ. ඉතින් මේ ලයිව් මම හැංගිලා ඉන්නේ එතන පල්ලෙහා තට්ටුවේ පොඩි කබඩ් එකක් ඇතුලේ. ඇන්ජලිනයි ග්‍රෑන්ඩ්පායි ආවා. මම මේ ලයිව් ගණී මරලා ඉන්නේ. දෙන්න යන්න ඇති වලු. දෙන්න ගිහිල්ලා. දැන් අපිට තියෙන්නේ අර වයර් එක කපා ගන්න. ෂේප් එකේ යන්කෝ. රෙකෝඩ් වෙනව නේද? ඔව්. ග්‍රෑන්ඩ්පා නම් ඉන්නවා. අපි ග්‍රෑන්ඩ්පාට ෂොට් එක දෙමුනේ. ග්‍රෑන්ඩ්පා කොහමද බං? අනේ ඌ කරන්ට් වද්ද ගන්න යනවා. හරි
ජීවිතේ තේරුණා අයලාට. අයින් මේක මට යන්න දීපන්. අනේ පාර ග්‍රැනි යනවා වගේක් නෙමෙයි මිනිස්සු. මෙතන තියෙනවා එක හැම එකක්. කවන්න වයින්න ළඟට වෙන්න. ආ ගන්නවා නේ ඉතින්. මේක මෙහෙන් දාගන්න එක. මුගේ ආච්චිට මුගේ ආච්චි තමයි ඇත්තටම. ආ නෑ උගේ ආච්චි නෙවෙයි. මල මගුලයි මේ දෙක ගන්නකො එන්නකො එන්න වත් ඉවරයි කියලා දාන්න අන්න වත් ඉවරයි වද දෙන්න නැතුව යන්න පුරුදු වෙන්න මිනිස්සු වය කට එක තියෙනවා දැන් මම මූමේ පාරේ ඉන්නේ කොහමද යන්නේ කියන්නේ අයින් යන්න හරි දැන් තියෙන වයර් එකක් කපා ගන්න. මේ වයර් එක කපද්දි මට කරන්ට් වැදිලා මැරුණොත් මට බයින්න එපා ඈ. හරිද? ආබඩු හරි. කරන්ට් දුන්නේ නැහැ යකෝ. හරි දැන් කරන්න දෙන්නේ. පොඩි වැඩ ටිකක්. කන්ට්‍රෝල් පැනල් කී එක දාන්න. දැන් මෙතන කරන්ට් එක නැහැ. මම මෙතන කන්ට්‍රෝල් පැනල් කීයක් ගෙනලා දැම්මා. ඕබන් එක. ඒ අඩෝ. මේ කන්ට්‍රෝල් පැනල් එක දාලා තියෙනවා. හරි හරි. අර වෙලාව බිඳුවට ගියාම කෝච්චියක් එනවා. සිරා. ඔව් මං හිතන්නේ ඒක තමයි වෙන්නේ. හරි. මේ මට පොඩ්ඩක් බලන්න මේ කන්ට්‍රෝල් පැනල් කීයකද කියලා දාලා දෙන්න. මොකද මේ ලියලා දෙන්නේ? හරිද? චීන හරි මොකක් කරේ මම කරු දෙන්නේ. අපි තව අපිට තප්පර 14ක් කොයි තියෙන්නේ. මේක ලෝඩ් කරගෙන එන්න වෙලාව නැහැනේ. දැන් කෝච්චිය එනවා. මාව ගනින් යකෝ. දෙපා. හරි. ගියා. අපි දිනමු. සිරාට. ඔන්න ඉතින් කට්ටිය බලන් ඉන්නවා. එහෙනම් අපි ගියා. හරි. සුවරි.